ආයුබෝවන් ඔයාලා හැම කෙනෙකුටම. දැන් වෙලාව උදේ 5ට විතර. අද මං වැඩට යන දවසක්. ගොඩාක් බිසි දවසක්. ගෙදර අයගේ කෑම ඊයේම ලෑස්ති කරා. මමත් උදේට කෑම අරගෙන අද ටිකක් දුරට ට්‍රැවල් කරන්න තමයි හදන්නේ. ගෙවල් ළඟම තියෙන බස් හෝල්ට් එකට ගිහින් එතනින් බස් එකක් අරගෙන මම ස්ටේෂන් එකට යනවා. එතන ඉඳන් ටිකටම ට්‍රේන් වල තමයි යන්නේ. මම ට්‍රේන් වල ගොඩාක් වෙලා ඉඳගෙන යන හින්දා පාරේ තියෙන ලස්සන තැන් ගොඩක් මට මතකයි. මේ තියෙන්නේ තවත් ඒ වගේ ලස්සන ස්ටේෂන් එකක්. මම මේ දවස්වල මගේ බර අඩු කරගන්න ෆාස්ටිං කරනවා. ඒ වගේම මගේ ජොබ් එක කරන්නේත් මම හිටගෙන. එතකොට මේ වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ඉඳගෙන යන වෙලාව මට ගොඩාක් වටිනවා. දැන් මම පෙන්නන්නේ මම ඕස්ට්‍රේලියාවට ආපු මුළු දවසේ ඉඳලම අද වෙනකොනුත් මම දකින්න කැමති හරිම ලස්සන තැනක් ගැන. ඒ තමයි මේ ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් ස්ටේෂන් එක පහු වෙනකොටම අපිට මේ යාරා රිවර් එකත් එක්ක පේන මෙන්න මේ දර්ශනය. දැන් වැඩ කරන තැනට ඇවිදින් ඉන්නේ. ඒ වුණාට අද ටිකක් කලින් ඇවිල්ලා තියෙන හින්දා ටිකක් වෙලා ඉන්න වෙනවා. ඉතින් ඔයාලා අතරත් ඉන්න පුළුවන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා චෙෆ් කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න අය. ඒකට මුලින්ම ඔයාලා අදාළ කෝස් කරන ගමන් එක්ස්පීරියන්ස් එක හදාගෙන ජොබ් රෙඩි ප්‍රෝග්‍රෑම් ස්කිල් ඇසෙස්මන්ට් වගේ දේවල් කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒ වුණාට ඕස්ට්‍රේලියාවේ ජොබ් මාකට් එකේ චෙෆ්ලට තියෙන ඩිමාන්ඩ් එක වගේම වීසා රූල්ස්ුත් කාලෙන් කාලයට වෙනස් වෙන හින්දා ඒ ගැන හොයලා බලන්න ඕනේ. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ මම කිචන් ක්ලාස් එකේ යාළුවොත් එක්ක එකතු වෙලා අපි හදපු කෑම රෙසිපීස් කීපයක ෆොටෝස් ටිකකුයි වීඩියෝ ටිකකුයි. දැන් ඉතින් මගේ ෂිෆ්ට් එක ඉවරයි. ආපහු ගෙදර යන්න ඕනි. ඇත්තටම කොච්චර වෙහෙස දවසක් වුණත් ජීවිතේ උදා වෙන හැම දවසක්ම අපි සතුටින් ගත කරන්න ඕනේ. අද සතිය අවසාන දවසේ හින්දා මම අද ගෙදර ක්ලීනින් වැඩ, උයන වැඩ මොකුත්ම කරන්නේ නැහැ. ආපු ගමන්ම ඕඩර් කරපු කෑම එකත් කාලා දොඩම් ජූස් එකකුත් පිව්වා. හෙට අපි ග්‍රොසරිස් ගන්න යන දවස නිසා ග්‍රොසරි ලිස්ට් එකත් හැදුවා. මගේ නයිට් ක්‍රීම් ටිකත් ගාලා කට්ටියත් එක්ක ගෙදර හැමෝම සතුටින් පොඩි වෙලාවක් ඉන්න තමයි දැන් හදන්නේ. ඇත්තටම අපි ගත කරන බිසි ලයිෆ් එකේ හැටියට මේ වගේ එක මොහොතක් හරි සතියක තියෙන එක ගොඩාක් ප්‍රයෝජනවත්. ඉතින් අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු.